Hi, may ignore my room. දැන් තමයි shopping ගිහලා ආවේ. shopping යන්නේ ඉතින් මේ සතු දුරව දැන් තමයි එළියට. So just ignore me මේ ඔක්කොම pack කරන්න ඕනේ. මම කලින් දාපු video එක because you all liked it so much. I thought of doing another video like that. මට මේ හැම එකක්ම අරගන්න මහා ගාණක් ගියේ නෑ. මොකද මං හැම කඩේකටම ගිහිල්ලා මං ගියේ කෙලින්ම සේල් දාලා තියෙන section එකට. because මම සාමාන්‍යයෙන් ඇඳුම් වලට මහා ගාණක් වියදම් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. අර බර ගාණක් වියදම් කරනවා නම් ඒ සල්ලි වලින් කාට හරි බැරි කෙනෙක්ට හරි සතෙක්ට හරි කන්න දෙන්න පුළුවන් කියලා මට හැමතිස්සෙම හිතෙන කෙනෙක්. so මම පුළුවන් තරම් ලාභෙට සහ like ලස්සන දුම් තමයි මම තෝරගන්න හදන්නේ හැබැයි. මං හිතන්නේ මං එහෙම හිතන නිසාද කොහෙද මං මොන කරේට ගියත් ඒක සේල් දාලා තියෙනවා. so මේ අද ගත්ත හැම টොප් එකක්ම වගේ මට හම්බුනේ යුරෝ 3ට නැත්නම් යුරෝ 4ට. වැඩිම එක හම්බුනේ යුරෝ 9කට. ඒක තමයි වැඩියෙන්ම ගාණක් ගෙවලා ගත්ත টොප් එකක් දවසේ. ඉතින් යුරෝ 9ක් කියන්නේ රුපියල් 3420ක් විතර ගාණක්. ඔය කැලක් වගේ එළෙන එක පෙන්වන්නේ මේ බොඩි සූට් එකක් මට දැන් ඔයගලන්ට පෙන්වන්න ඕනේ නිසා ඒක මම නිකන් යට කරා විතර නැත්තම් උනේ ස්විම් සූට් එකක් වගේ අඳින්න ඕනේ. අනේ අදට එච්චරයි මෙයා බයි.